May the Virgin bless you. සිරුදනාට තෙරුවන් සරණයි. ස්මාර්ට් ඉංග්‍රීසි ඉන්ස්ටිටියුට් විසින් අද්නේදී ඔබ වෙත තවත් අලුත් ඉංග්‍රීසි පාඩමක් මේ ආකාරයෙන් ගෙනීමට මේ වීඩියෝ මගින් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද ඔබට ගෙනීමට බලාපොරොත්තු වන ඉංග්‍රීසි පාඩම තමයි preposition කියන ඉංග්‍රීසි පාඩම. preposition කියන වචනේ තේරුම මොකක්ද? නිපාත. ඔව්. එතකොට මේ නිපාත පද නැත්නම් මේ preposition ඉංග්‍රීසි භාෂාවේ බොහෝ සෙයින් තමන් කතා කරද්දී වගේම ලියද්දී මේ හැම තැනකදීම ගොඩාක් යූස්ෆුල් පාඩමක් බවට පත් වෙනවා. මොකද ඒක අපිට ගොඩාක් යූස් කරන්න සිද්ධ වෙනවා ඒ තැන්වලදී. ඒ හින්දා preposition කියන්නේ නිපාත. ඒ වගේම මේ preposition අපි මොන වගේ තැන්වලද යොදා ගන්න කියලා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. මොන වගේ තැන්වලද මොන වගේ අවස්ථාවන් බොහෝමයක් තියෙනවා. හැබැයි මොන වගේ තැනකදී වාක්‍යයක මේක යොදා ගන්නවද කියලා අපි ඉස්සෙල්ලම හොඳින් තේරුම් ගන්නට ඕන. විශේෂයෙන්ම මේ preposition අපි භාවිතා කරන්නේ වාක්‍යයක නාම පදයකට මුලින් වගේම සර්වනාම පදයකට මුලින් මේ ප්‍රපොසිෂන් අපි භාවිතා කරනවා. මොනවද? නාම පදයකට හෝ සර්වනාම පදයකට පෙර මේ ප්‍රපොසිෂන් අපි භාවිතා කරනවා. මොනවද ප්‍රපොසිෂන් කියලා කියන්නේ? ඊළඟට අපි ඉගෙන ගන්නවා. ප්‍රපොසිෂන් කියන්නේ මෙන්න මේ වගේ වචන ටිකක් ඔයාලා දැකලා ඇති. අපි ඒක ඉගෙන ගනිමු. on කියන්නේ මොකද්ද? on මත. ඒ වගේම in තුල, ඒ වගේම at තුල, ඒ වගේම දෙස කියන අර්ථෙත් අපිට එනවා. මේ at කියන එකට අර්ථ ගොඩක් තියෙනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් ඉන් පස්සේ under යට, ඒ වගේම between අතර, ඒ වගේම behind පිටුපස, මෙන්න මේ වගේ ප්‍රොෆෙෂන් ටිකක් අපිට අද දිනේදී ඔබට ඉගැන්වීමට බලාපොරොත්තු වෙනවා. මොකද ප්‍රොපෝෂන් තවත් ගොඩාක් තියෙනවා. ඒකට මේ ප්‍රොපෝෂන් වලින් මම කීපයද යොදාගන්නේ ඔබට උගන්වන්න. මොකද නැත්තම් ප්‍රොපෝෂන් ඔක්කොම ටික මෙතන කියලා දුන්නොත් ඒ ප්‍රොපෝෂන් කොහොමද යොදාගන්නේ කියලා ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා මේ ප්‍රොපෝෂන් කීපය අපි වාක්‍යවල යොදා ගන්න විදිය අපි බලමු කොහොමද මේ වාක්‍යයන් වලදී යොදාගන්නේ මේ ප්‍රොපෝෂන් කියලා. හරි. ඉස්සෙල්ලාම අපි කියනවා මෙහෙම. අපි on කියන එක ගමු. on කියන්නේ මත. අපි ගන්නවා මෙහෙම. වාක්‍යයක්. The book is on the table. ඔව්. පොත මේසය මත තිබේ. පොත මේසය මත තිබේ. on කියන එක. ඔන්න ප්‍රොපෝෂන් අපිට භාවිතා කරනවා මේ විදිහට. ඒ වගේම තමයි අපිට තව එකක් ගන්න පුළුවන් ප්‍රොපෝෂන් විවිධාකාරයේ වාක්‍යයන්. මේ ප්‍රොපෝෂන් කියන මේ නිපාතය උගන්වන ගමන් මම ඔබට යම් ව්‍යාකරණ රටාවකුත් මේ තුලින් උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ තමයි මොකද මේ on කියන මේ ප්‍රොපෝෂන් එක තවත් වාක්‍යයක මේ ආකාරයෙන් යෙදෙනවා. මෙන්න මේ විදිහට. He is on the table. ඔහු මේසය මත සිටී. ඉස්සලා කිව්වේ මොකද? The book is on the table. ඊළඟට කියනවා he is on the table. පොත මේසය මත තිබේ. ඔහු මේසය මත සිටී. තිබේ සිටී. ඊළඟට අපිට ගන්න පුළුවන් in කියන නිපාතය. මේ in කියන නිපාතේ වාක්‍යයක් එක්ක කොහොමද භාවිතා වෙන්නේ? අපි බලමු මේ වාක්‍යයත් එක්ක. The chair is
in the room. The chair is in the room. පුටුව කාමරය තුල තිබේ. එතකොට මොකද නිපාතේ in. අන්න. නාමපදයට කලින් තමයි මේ in භාවිතා වුනේ. ඒ වගේම තමයි තිබේ city. මේ ප්‍රපෝසිෂන් එක උගන්වනවා වගේම මම කියවනේ වාක්‍ය දෙකක් උගන්වනවා කියලා. ඊළඟට අපි city කියන වාක්‍ය රටාවත් ඉගෙන ගන්නවා කොහොමද? අපිට කියන්න පුළුවන් they are in the class. In the class. ඔවුන් පන්තිය තුල සිටි. පුටුව කාමරය තුල තිබේ. තුල ඒ වගේම ඔවුන් පන්තිය තුල සිටි. මේ in කියන ප්‍රපොසිෂන් එක භාවිතා වෙන විදිය අපි යූස් කරන විදිය වාක්‍යයක් එක්ක. ඒ වගේම අපිට at කියන මේ නිපාතය යොදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වාක්‍යයක් එක්ක. කොහොමද? The car is at the home. කොහොමද? කාර් එක ගෙදර තියෙනවා නේ තිබේ කියලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තිබේ සිටිනේ. සිටි කියන වාක්‍ය රටාව at කියන වාක්‍යයත් එක්ක කොහොමද අපි ගන්න? The postman. The postman is at the door. නේද? ඒ වගේම තමයි අපිට තවත් වෙලාවකදී මේ under කියන මේ ප්‍රොපෝෂන් එකත් වාක්‍යයක යොදා ගන්න පුළුවන්. අපි දැන් කීපයක් යොදාගත්තානේ. at එක යොදාගත්තා, in එක යොදාගත්තා, ඒ වගේම on කියන ප්‍රොපෝෂන් එක යොදාගත්තා. මේ අවසාන ප්‍රොපෝෂන් එක මේ පාඩමට අදාළව යොදාගන්නේ මොකද? under. බොහොම සරල වාක්‍ය ටිකක් අපි යොදාගන්නේ the cat is under the table. මොකද කියන්නේ? පූසා මේසයට සිටි. පූසා මේසයට ඉන්නවා. ඒ වගේම තමයි අපිට තව වාක්‍යයක් යොදා ගන්න පුළුවන් මේ විදියට. The pen is under the table. The pen is under the table. එතන මොකද කියන්නේ? පෑන මේසයට තිබේ. cat කියන මේ නාමපදය යොදාගෙන මේ වාක්‍ය තුල අපි city කියන ඒ තේරුම ගත්තා. ඒ වගේම pen කියන මේ noun එක යොදාගෙන මේ වාක්‍ය තුල තිබේ කියන මේ වාක්‍ය මේ අර්ථය අපි ලබා ගත්තා. මෙන්න මේ විදිහට අපිට preposition විවිධාකාරයෙන් අපිට භාවිතා කරලා වාක්‍ය ගොඩනැගීමේ හැකියාව තියෙනවා. ඉතින් හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද ඔබ ඉදිරිපත් කරන්නට දුන්නු මේ ඉංග්‍රීසි පාඩම අවසන් කරනවා. May the Tripper Gym bless you.